කොහොමද ළමයි? අදත් ඕගොල්ලෝ එකතු වෙලා ඉන්නේ අපේ tuition.lk කියන online tuition class එක දැනුම සපිරි හොඳ සුපිරිම වීඩියෝ එකක් එක්ක. ළමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඕගොල්ලෝගේ 10 වසරේ දෙවෙනි පාඩම. ඒ කියන්නේ ව්‍යාපාර පරිසරය කියන පාඩම ඇතුලේ එනවා ඕගොල්ලන්ට පොඩි සංකල්පයක්. පොඩි කියන්නේ මේක සිම්පල් සංකල්පයක්. හැබැයි ළමයි සමහර ළමයින්ට මේක එක්සෑම් එකේදී පටලවා ගන්නවා. ඉතින් මේ සංකල්පය සරලව ඕගොල්ලන්ට කියලා දීලා ඒක ඇතුලේ තියෙන්නේ මොනවද? ඒකෙන් ඉගෙන ගන්න තියෙන්නේ මොනවද කියලා තමයි අපි මේ වීඩියෝ එකෙන් ඕගොල්ලොත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට ළමයි එකතු වෙලා ඉන්න මේ වීඩියෝ එකත් එක්ක එහෙනම් ළමයි අපි කතා කරමු වීඩියෝ එකේ. ළමයි මේ ව්‍යාපාර පරිසරය ළමයි අපිට ප්‍රධාන කොටස් දෙකකට කඩන්න පුළුවන්. එකක් තමයි ළමයි අභ්‍යන්තර පරිසරය. එතකොට ළමයි මොකද්ද මේ අභ්‍යන්තර කියන්නේ? ළමයි ව්‍යාපාරයේ ඇතුළත ඉන්න කට්ටිය. නැත්නම් අපි කියන ව්‍යාපාරයේ ඇතුළ මේ ඇතුළ ගැන කතා කරනවා නම් ඒකට ළමයි අපි කියනවා අභ්‍යන්තර පරිසරය කියලා. එතකොට ළමයි මේ බාහිර පරිසරය කියලා තව එකක් තියෙනවා. ළමයි බාහිර පරිසරය කියන්නේ ව්‍යාපාරයෙන් පිටත ඉන්න අය. ඒ කියන්නේ ව්‍යාපාරයට පාලනය කරන්න බැරි ව්‍යාපාරයේ සීමාවෙන් පිට ඉන්න අය. එතකොට ළමයි අභ්‍යන්තරයේ ඉන්නවා අභ්‍යන්තර පරිසරය, ව්‍යාපාරයෙන් පිට ඉන්නවා බාහිර පරිසරය. එතකොට ළමයි මේ අභ්‍යන්තර පරිසරය තුල කවුරුද ළමයි? ළමයි අපිට ගන්න පුළුවන් අයිතිකරුවන්. ඊට පස්සේ ඉන්නවා ළමයි කළමනාකරුවන්. ඒ වගේම ළමයි සේවකයන්. ඔන්න ඔය වගේ පාර්ශවයන් ටිකක් ඉන්නවා. ළමයි මේගොල්ලෝ පාර්ශවයන්. පාර්ශවයන් කියන්නේ කවුද? පුද්ගලයන්. එතකොට ඔන්න ඒක හරි. එතකොට ළමයි කවුද බාහිර පරිසරයේ ඉන්න පාර්ශවයන්? ඇයි ළමයි? තරඟකරුවන් ඉන්නවා. ඒ වගේම ළමයි ඉන්නවා සැපයුම්කරුවන්. මේ ව්‍යාපාර වලට ඕන කරන අමුද්‍රව්‍ය සේවා සපයන අය. ඒ කියන්නේ ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යන්න. ඒ වගේම ළමයි තව කවුද ඉන්නේ? අනිත් එක්කෙනා තමයි මේ ව්‍යාපාර වලට වැදගත්ම පාර්ශවය. ඒ වෙන කවුරුත් නෙමෙයි ළමයි. ඒ තමයි පාරිභෝගිකයන්. ළමයි පාරිභෝගිකයන් කියන්නේ ව්‍යාපාරයට වැදගත් පාර්ශවයක් වෙන්නේ. ළමයි ඒගොල්ලෝ නැත්තම් ව්‍යාපාර වලට පැවැත්මක් නැහැ ළමයි. ඒක අපිට පිළිගන්න වෙනවා. මොකද සැපයුම්කරුවන් නෙමෙයි ළමයි. පාරිභෝගිකයන් ව්‍යාපාර වලින් භාණ්ඩ මිලදී ගන්නවා. ඉතින් ළමයි භාණ්ඩ මිලදී ගන්න පුද්ගලයන් මේ වෙළඳ පොලේ නැත්තම් මේ පරිසරේ නැත්තම් ව්‍යාපාරයක් කරගෙන ගිහිල්ලා මොකටද ළමයි? අන්න ඒක නිසා අපි කියනවා පාරිභෝගිකයන් තමයි ව්‍යාපාරයට වැදගත්ම පාර්ශවයන් කියලා. ළමයි බාහිර පරිසරයේ මේ පාර්ශවයන් තුනට අමතරව ඉන්නවා ළමයි සාධක ටික. ළමයි මේ සාධක ගැන අපිට කතා කරනවා සංකල්පයක් තියෙනවා. පෙස්ටල් DG කියලා. ඒක තමයි අද මම මෙතන මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ නැහැ. මොකද මම ඔයගොල්ලොත් එක්ක මේ වීඩියෝ එකේ කතා කරන්න ආවේ ශබ්දවත විශ්ලේෂණය ගැන. ඒ නිසා අපි ඒක වෙනම දවසක වෙනම වීඩියෝ එකකින් කතා කරමු. හරි ළමයි. දැන් අපිට මේකේ තියෙන කොහොමද ශබ්දවත විශ්ලේෂණය හොයාගන්නේ? බය වෙන්න එපා. අපි ඒක ගානට කතා කරමු ළමයි. අභ්‍යන්තර පරිසරයේ ළමයි එනවා හොඳ සහ නරක. සිරිත්තා විරිත් කියලා හිතා ගන්නකො. හොඳ නරක. ඒ වගේම තමයි ළමයි අපිට බාහිර පරිසරෙත් කඩන්න පුළුවන් හොඳ නරක. ළමයි මම හොඳට කියනවා වාසිදායක කියලා. නරකට මං කියනවා අවාසි. අවාසි දායක කියලා. එතකොට ළමයි මෙතන මං කියනවා හොඳට වාසිදායක, නරකට මං කියනවා අවාසිදායක කියලා. එතකොට ළමයි මම මෙන්න මේ හොඳ නරක සිරිත් විරිත් කියන කතා කරනකොට සිරිත් මල් දැන් මතක් වෙනවනේ ළමයි.
හරි. ඒක පැත්තකින් තියෙනවා. දැන් අපි යන්නේ ශදුවත විශ්ලේෂණය. ශදුවත විශ්ලේෂණයේදී අපිට සිරිත් මල්දම කවි ඕන වෙන්නේ නැහැ. ඔන්න ළමයි හොඳ කියන්නේ. මොනවද ව්‍යාපාරයක් ඇතුළත තියෙන ළමයි හොඳ දේවල්. අපි මෙහෙම හිතමුකෝ. හොඳ දක්ෂ සේවකයන් ඉන්නවා. ඒ වගේම හොඳ මූල්‍යමය හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ ළමයි හොඳ ප්‍රාග්ධනයක් තියෙනවා. හොඳට සල්ලි තියෙනවා. ඒ වගේම ළමයි හොඳ තැනක් තියෙනවා. හොඳ නමක් තියෙනවා. අන්න ළමයි ඒ වගේ දේවල් ව්‍යාපාරයේ අභ්‍යන්තරයෙන් එන අපිට වාසිදායක දේවල්. නැත්නම් අපි කියන හොඳ දේවල් කියලා. ඒකෙම අනිත් පැත්ත ළමයි ගමුකෝ අපි. මොනවද? හොඳේ තියෙන අනිත් පැත්ත නරක පැත්ත. ළමයි නරක පැත්ත ගැන ගත්තොත් අපි කිව්වා කලින් හොඳ සේවකයන් හිටියා. දක්ෂ පළපුරුදු සේවකයන් නැහැ. ඒ වගේම හොඳ මූල්‍යමය හැකියාවක් තිබ්බා. දැන් මූල්‍යමය හැකියාවක් නැහැ ළමයි දක්ෂ. ඒ කියන්නේ ප්‍රමාණවත් තරම් මූල්‍යමය හැකියාවක් නැහැ. ඊට පස්සේ ළමයි කලින් කිව්වා අපි මොනවද? හොඳ තැනක් තිබ්බා. නමක් තිබ්බා. දැන් හොඳ නමක් නැහැ, තැනක් නැහැ. ඊට පස්සේ මේ කලින් හිටපු සේවකයන්ගේ හැසිරීම හොඳයි. දැන් ඉන්න සේවකයන්ගේ හැසිරීම හොඳ නැහැ. අන්න අපි කියනවා හොඳ නරක, හොඳ නරක. දෙපැත්තටම වෙන් කරාට පස්සේ ළමයි අපි කියනවා අපිට අර ආපු හොඳ දේවල් වලට ශක්තියින් කියලා. එතකොට ළමයි මොනවද මේ අපිට ආපු නරක දේවල්? මතක තියාගන්න නරක දේවල් වලට ළමයි අපි කියනවා දුර්වලතා කියලා. ළමයි තව චුට්ටි දෙයක් මම ඔයගොල්ලන්ට කියන්නම්. ළමයි ශක්තියින් වගේ දේවල් තියෙනවා නම් අපි ඒ වලින් උපරිම ප්‍රයෝජන ගන්න. අපිට දෙයක් තියෙනවා නම් අපිට හොඳ දේවල් තියෙනවා නම් අපි ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕනේ ව්‍යාපාරයක් විදියට. ඒ වගේම අපිට මොනවා හරි දුර්වලතා තියෙනවා නම් ළමයි මොකද කරන්න ඕනේ? ඒවා අඩු කරගන්න ඕනේ. ඒවා අවම කරගන්න කටයුතු කරන්න ඕනේ. තේරුණානේ ළමයි? එතකොට ළමයි තව එකක් මේ පැත්තකින් පොඩියට ලියා ගන්න ඕගොල්ලෝ. ශක්තියින් මොකද කරන්නේ අපි? උපරිම ප්‍රයෝජන ගැනීම. එතකොට ළමයි දුර්වලතා මොකද කරන්නේ? අවම කර ගැනීම. හරිද ළමයි? ඊට පස්සේ ළමයි අපි මේ දෙකට නම් දෙකක් කියනවා. අපි මේ දෙක කිව්වනේ ශක්තියින් හා දුර්වලතා කියලා. ඔන්න ළමයි අපි ශක්තියින් හා දුර්වලතාව ගැන කතා කරා. ඒ දෙක ඇති වෙන්නේ අභ්‍යන්තර පරිසරේ. හොඳ දේවල් ශක්තියින් විදියටත් අපේ අභ්‍යන්තරයේ තියෙන නරක දේවල් නැත්නම් අවාසිදායක දේවල් වලට ළමයි අපි කියනවා දුර්වලතා කියලා. හරිද ළමයි? ඊළඟට අපි කතා කරමු මොකද්ද මේ බාහිර පරිසරයේ තියෙන හොඳ නරක කියලා. ළමයි බාහිර පරිසරයේ තියෙන හොඳ දේවල්. ළමයි මං කිව්වා අභ්‍යන්තර පරිසරයේ අපිට 100% පාලනය කරන්න පුළුවන්. හැබැයි ළමයි අපිට බාහිර පරිසරයේ නම් 100% පාලනය කරන්න බෑ. අන්න ළමයි ඒ වගේ තත්ත්වයක් තියෙනකොට දැන් අපි බාහිර පරිසරයේ වාසි ආවාසි ගැන කතා. එතකොට අපි ඒ වලට ඇඟිලි ගන්න බෑ. හැබැයි ඒව අපිට එක්ක වාසි එන්නත් පුළුවන්, අවාසි එන්නත් පුළුවන්. හැබැයි එන්නේ බාහිරේ. ව්‍යාපාරයෙන් පිටත පරිසරයේ ඉඳලා. අන්න ළමයි හොඳ දේවල්. මොනවද තියෙන හොඳ දේවල් ළමයි? ඔන්න අපිට ලිකන් ඔන්න කියනවා රජයේ දැන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නගා සිටුවීමට ණය පහසුකම් ලබා දෙනවා. බදු සහන ලබා දෙනවා. එතකොට තව මොනවද ළමයි දෙන්නේ හොඳ ඒවා? අපේ භාණ්ඩ වලට තියෙන ඉල්ලුම වැඩි වෙනවා. අන්න ළමයි ඉන්ධන වියදම පහත වෙනවා. අන්න ඒ වගේ දේවල් අපිට එන හොඳ දේවල් ව්‍යාපාරය ඇතුළෙන්ද? ව්‍යාපාරය ඇතුළතින් නෙමෙයි ව්‍යාපාරයේ පිටතින් තමයි මේ ටික එන්නේ. හොඳ දේවල්. අන්න ළමයි ඒ වගේ හොඳ දෙයක් ආවොත් අපි ඒක අල්ලලා ළඟට ලං කරගන්න ඕනේ. අන්න එහෙනම් ළමයි මතක තියාගන්න ව්‍යාපාර පරිසරයෙන් පිටත ඇති වෙන හොඳ දේවල් අපි මොනවා කරගන්න ඕනේද? අපි ඒව ළමයි ළඟා කරගන්න ඕනේ. ඒ වගේම ළමයි ඒකට අපි ලස්සන නමක් කියනවා අවස්ථා කියලා. හරි ළමයි. ඔන්න දැන් මම උදාහරණ ටිකකුත් කිව්වා. හරි ළමයි. දැන් අපි කිව්වා ව්‍යාපාරයෙන් පිටත අපිට පාලනය කරන්න බැරි හොඳ දේවල් අවස්ථා කියලා. ඒවා පිටතින් ඉන්නේ. අපිට ඒවා පාලනය කරන්න බෑ. ඒ වගේම තමයි අපිට පාලනය කරන්න බැරි නරක දේවලුත් අපිට පිටත පරිසරයෙන් එන්න පුළුවන් ව්‍යාපාරයක් විදියට. අපිට ඒ වලට මුහුණ දෙන්න වෙනවා. අන්න ළමයි මොකද වෙන්නේ? නරක දේවලුත් වෙනවා. මොනවද අපිට හොඳ දේවල් කිව්වේ? හොඳ දේවල් කිව්වා ඉන්ධන මිල පහත වැටෙනවා. ඊට පස්සේ රජයේ සහන ආධාර දෙනවා. ඊට පස්සේ මොනවද කරන්නේ? බදු සහන දෙනවා. ඊට පස්සේ ළමයි භාණ්ඩ වලට තියෙන ඉල්ලුම හැල යනවා. නරක දේවල් මොනවද? ඔය කුණාටු, ගම් වතුර, ඒ වගේ තත්ත්වයන් නැති වෙනවා. සුනාමි වදුරු ඇතිවීම, ඊළාට ත්‍රස්ත තරජන ඇතිවීම. නැත්නම් අපි කියනවා මොනවද? තව ළමයි අපිට මොනවද බාහිරයෙන් එන්න පුළුවන්?
භාණ්ඩ වලට තියෙන ඉල්ලුම අඩු වීම ඔන්න ඔය වගේ බලපෑම් එල්ල වෙන්න පුළුවන්. ඒ නිසා මොනවද? ඒවා අපිට ඔන්න ඇටැක් කරන්න වෙනවා. ඒ කියන්නේ ළමයි ඒවා අපිට අවාසිදායක තත්ත්වයන් නරක ප්‍රතිඵල ගෙන දෙනවා. හැබැයි ළමයි අපිට ඒවා පාලනය කරන්නත් බෑ. හැබැයි අපිට කරන්න පුළුවන් එක දෙයක් තියෙනවා ළමයි. ඒවා අපිට මග හරින්න පුළුවන්. ඒවලට අපි මුල් තියාම ලෑස්ති වෙලා ඉඳලා ඒවා මග අරගන්නවා. ඒ කියන්නේ ඒවලට පිළියම් අරගෙන තියෙනවා. දැන් හිතන්නකො ළමයි. ඔන්න හැමදාම යට වෙනවා. ඒ කියන්නේ අපි කියමුකෝ රත්නපුර පැත්තේ ගියත් කඩයක් තියෙනවා. ඔන්න දැන් දෙපාරක් තුන් පාරක් ගම් වතුර දැම්මම යට වෙනවා. ඒගොල්ලෝ පියවර ගන්නවා. ඒ ගම් වතුර වලට මූණ දෙන්න එක්ක පොඩ්ඩක් උස්සල ඒගොල්ලෝගේ කඩේ හදනවා. නැත්නම් ඒගොල්ලෝ එතනින් ඒ කඩේ වෙන තැනකට අරගෙන යනවා. අන්න ඒ වගේ පියවර ගන්න පුළුවන්. අන්න ළමයි ඒක සරලව ඒ වගේ උදාහරණයක් මතක තියාගන්න. එතකොට ළමයි නරක දේවල් වලට අපිට කියනවා අපි ලස්සන නම මොනවද? ඒ වලට කියනවා අපි තර්ජන කියලා. අන්න ළමයි අභ්‍යන්තර බාහිරේ ඇතිවෙන හොඳ දේවල් වාසිදායක දේවල් වලට කියනවා අවස්ථා. හැබැයි මේවා අපිට පාලනය කරන්න බෑ. පාලනය කරන්න බැරි වුණාට ළමයි අපිට ඒව ලං කරගන්න පුළුවන්. ඒකෙන් ප්‍රයෝජන ගන්න. හැබැයි ළමයි මේ බාහිර පරිසරයේ අවාසිදායක දේවල් නැත්තම් නරක දේවල් ඉන්න පුළුවන්. නරක දේවල් කියන්නේ ඒවා අපිට පාලනය කරන්න බෑ. හැබැයි වලට අපි කලින් ඉඳන්ම මුහුණ දෙන්න ලෑස්ති වෙලා ඉන්න පුළුවන්. ඒ කියන්නේ මග අරිනවා ළමයි. අන්න ළමයි අපි කියනවා අභ්‍යන්තර පරිසරයේ ඇතිවන හොඳ දේවල් වලට අවස්ථා විදියටත් අභ්‍යන්තරයේ පරිසරයේ බාහිර පරිසරයේ ඇතිවන හොඳ දේවල් අවස්ථා විදියටත් බාහිර පරිසරයේ ඇතිවන නරක දේවල් නැත්නම් අවාසිදායක දේවල් අපි තර්ජනයේ විදියට. හරි. දැන් ඔන්න අපි ඒක ගැන කතා කරලා ඉවරයි. දැන් අහනවා ඔයගොල්ලෝ කල්පනා කරන ඇති. දැන් අපිට කිව්වේ ෂඩුවත විශ්ලේෂණයක් ගැන කතා කරනවා. මේකේ කොයිද ෂඩුවතක් තියෙන්නේ කියලා. හෝ බය වෙන්න එපා ළමයි මම ඒක පෙන්නන්නම් දැන්. මම ගන්නවා ශක්තියින් වලින් ඡයන්න, දුර්වලතා වලින් දුයන්න, අවස්ථා වලින් අයන්න, ඊට පස්සේ තර්ජන වලින් තයන්න. ඉතින් ළමයි ඔය අකුරු තුනම මම එකතු කරලා හදනව නම. ෂඩ්ඩු අත විශ්ලේෂණය. ඔන්න ළමයි අපේ ටර්නින් පොයින්ට් එකට ආවා අපි. හරිනේ ළමයි. මේක ෆොටෝ එකක් ගහලා තියාගෙන මේක පොඩ්ඩක් කටපාඩම් කරත් පාඩු වෙන්නේ නෑ ළමයි. ඇයි මං එහෙම කියන්නේ? බලන්නකො ළමයි මේකේ තියෙන දේවල්. අපිට මෙතනදී කතා කරේ නැත්තේ ෂඩුවත විශ්ලේෂණයට ඕන කරන දෙයක් පෙස්ටල් DG එක විතරයි. අපි ඒක ඉස්සරහට tuition.lk එකේ වීඩියෝ එකකින් අපි ඒකත් සරලව කතා කරමු. එතකොට ළමයි අපි කතා කරා අභ්‍යන්තරයේ බාහිරයේ කියලා කොටස් දෙකක් තියෙනවා ව්‍යාපාරේ. ව්‍යාපාරයේ ඇතුළත නම් අපි කිව්වා ඒගොල්ලොන්ට අභ්‍යන්තරයේ ව්‍යාපාරයෙන් පිටත ඉන්න පාර්ශවයන් නම් හව සාධක නම් අපි ඒගොල්ලොන්ට කිව්වා බාහිරේ කියලා. ළමයි අපිට අභ්‍යන්තරයේ 100% පාලනය කරන්න පුළුවන්. හැබැයි බාහිරේ අපිට 100% පාලනය කරන්න බෑ. එතකොට ළමයි මං කිව්වා අභ්‍යන්තර පරිසරයේ අපිට එන හොඳ දේවල් ඒවලට මම උදාහරණ කිහිපයකුත් කිව්වා. ඒ හොඳ දේවල් නැත්තම් වාසිදායක දේවල් වලට අපි කියනවා ශක්තියින් විදියටත්. ඒකෙම අනිත් පැත්ත අපි බැන්තොත් ඒ කියන්නේ විරුද්ධ පැත්ත ගත්තොත් නරක දේවල් අවාසි ඒවා අපි දුර්වලතා විදියටත් කිව්වා. ඒ වගේම බාහිර පරිසරයේ ළමයි අපි කිව්වා හොඳ දේවල් අවස්ථා විදියටත්. ඒ වගේම බාහිර පරිසරයේ නරක දේවල් වලට කිව්වා අපි තර්ජන විදියට. ශක්තියක් නම් මොකද්ද කරන්න ළමයි? ඒක අපි ඒකේ උපරිම ප්‍රයෝජන ගන්නවා. උපරිම ප්‍රයෝජන ගන්නවා. ඊට පස්සේ නරක දේවල්. ඒ කියන්නේ ඒව ළමයි අපි අඩු කර ගන්නවා. ඒ කියන්නේ අවම කර ගන්නවා. එතකොට ළමයි බාහිර පරිසරයේ හොඳ දේවල් ඒවා අපි අල්ලලා ළඟට ගන්න ඕනේ. ළඟා කර ගන්න ඕනේ. ඒ වගේම අපිට බාහිර පරිසරයේ තියෙන නරක දේවල් අන්න ඒවා අපිට මොනවා කරන්න? මග අරගෙන යන්න වෙනවා. මොකද අපිට මේ දෙකම පාලනය කරන්න බෑ ළඟ. එතකොට මේ කෑලි හතරෙන්ම මුල් අකුරු හතර ගත්තා ෂඩුවත විශ්ලේෂණය හැදුවා. ඔන්න ළමයි ෂඩුවත විශ්ලේෂණය අපි කතා කරලා ඉවරයි. ළමයි මතක තියාගන්න ෂඩුවත විශ්ලේෂණයේ වාසි මොනවද ඇහුවොත් වැදගත්කම ශක්තියින් හඳුනාගෙන උපරිම ප්‍රයෝජන ගැනීමත්, දුර්වලතා හඳුනාගෙන ඒවා අවම කර ගැනීමත්, අවස්ථා හඳුනාගෙන ඒවා ළඟා කර ගැනීමත්, ඒ වගේම තර්ජන හඳුනාගෙන ඒවා මගහැරීමත්. ඔන්න ඕවා තමයි ළමයි අපේ මෙන්න මේ ෂඩුවත විශ්ලේෂණයේ තියෙන වාසි ටික. හරිනේ ළමයි. එහෙනම් ඔන්න ෂඩුවත විශ්ලේෂණය done and dust. ඒක ගැන සුපිරියටම කතා කරා. එහෙනම් ළමයි tuition.lk වෙතින් මේ වගේම සුපිරිම වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බෙමු.
එහෙනම් ළමයි අදට අපි ඕගොල්ලොන්ගේ සමග. එහෙනම් ළමයි ආයෙ හම්බෙමු.